ඇන්ටිලා ආසම නැති කොල්ලෝ පිස්සු වැටිලා ලව් කරන සද්දේ ඇහුන ගමන් හැමෝම හැරිලා බලන Kawasaki T-Tracker D1 ලංකාවේ අපි මේකට කියන්නේ රවුන්ඩ් තටු කියනනේ. ඇත්තටම මේක KLX 250 කියන enduro bike එකේ street version එක. 1998 දී තමයි Kawasaki සමාගම මේ D-Tracker එක මුලින්ම ලෝකෙට හඳුන්වලා දුන්නේ. 2007 වෙනකන් ආපු මේ මුල්ම පරම්පරාවට අදටත් ලොකු ඉල්ලුමක් තියෙනවා. මොකද මේකේ තියෙන ඒ රළු real Japanese quality එක අදේන බයික් වල දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. දැන් බලමු මේකේ හදවත ගැන. මේකේ තියෙන්නේ 294cc liquid cooled 4-stroke single cylinder DOHC engine එකක්. මේකෙන් 8.20ක් වගේ උපරිම හයියක් power ජනනය කරනවා. පට්ට රිස්පොන්ස් එකක් තියෙන එන්ජින් එකක් නිසා ඔයාට මේකෙන් 110ත් 120ත් වගේ වේගයක් සුව පහසුවෙන් මේන්ටේන් කරන්නත් 140 සීමාවට ලේසියෙන්ම ලං වෙන්නත් පුරුවන්. මේ පවර් එක වීල් එකට දෙන්න 6 ගියර් බොක්ස් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ගියර් මාරු කරද්දී තියෙන ස්මූත් ගතිය සහ ලෝ එන්ඩ් ටෝක් එක නිසා ඕනෑම ට්‍රැෆික් එකක වුණත් රේස් එකක් දාලා ඉස්සර කරන්න මේක කියාපු බයික් එක. performance ගේට කතා කරද්දී මේකේ lightweight chassis එක ලොකු උදව්වක් වෙනවා. බයික් එකේ බර අඩු නිසා කෝණ එකක් වුණත් බය නැතුව කරකවන්න පුළුවන්. ඒ වගේම highway එකේ වුණත් කිසිම වෙහෙසක් නැතුව long ride යන්න මේකේ performance හොඳටම ප්‍රමාණවත්. suspension තමයි මේකේ සුපිරිම කොටස. ඉස්සරහට inverted telescopic forks USD සහ පිටුපස්සට unitrack monoshock එකක් එන්නේ. පාරි තියෙන වලවල් මේකට අදාළම නැහැ. ඒ වගේම ඉස්සරහ සහ පස්ස දෙකටම එන ඩිස්ක් බ්‍රේක් පද්ධතිය නිසා ඕනෑම වේගයකදී බයික් එක සේෆ්ටි නවත්ත ගන්න පුළුවන්. D-Tracker එකක් සහ සාමාන්‍ය KLX එකක් අතර තියෙන ප්‍රධානම වෙනස තමයි රෝද. මේකට එන්නේ 14 ඉන්ච් wheels. මෝටාර් ටයර් සෙට් එකක් එක්ක එන නිසා ටාර් පාරවල් වල තියෙන grip එක උපරිමයි. සාමාන්‍යයෙන් මේ වගේ පව එකක් තියෙන බයික් එකකින් ලීටරයකට 25-30 අතර ප්‍රමාණයක ඉන්ධන පිරිමැස්මක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔයා රයිඩ් කරන විදිහ අනුව මේක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයත් මේ බයික් එක පැදලා තියනවද? ඔයාගේ අත්දැකීම් හැම එකක්ම අපි කමෙන්ට් වලින් කතා කරමු. ඔයාගේ ටැකර් පදින යාළුවව මෙන්ෂන් කරන්න. සේෆ් රයිඩ්.